මේ තාත්තා බලපටව 10 දෙනෙක් පන්සල ළඟ දාලා ගිහලා ලස්සන දෙන්නෙක් ඉන්න මංගේ ඉන්නද? ඔළුව හොඳ නැද්ද ඔක්කොන්ගේ? මේ ගෙදරට එක බලපටේක්වත් ගේනවා නෙමෙයි යෝ. යාගේ ගානෝ. හලෝ. ඔව් ඇඩ්ඩින්. පොඩ්ඩක් ඉන්න. ඇඩ්ඩින් ලොක්ක කතා කරනවා. හලෝ ලොක්කා. සර් ගේන්න සර්. අපිටත් නෑනේ. කිසි අවුලක් නෑ. ඕන වෙලාවක ගේන්න. බයි. කියනවා ලොක්ක මොනවද දෙවන්න හදන්නේ මෙහාට? ආව් මැගියා. ලොක්කා යනවා එයාගේ වත්තට කවුරුත් නැහැලු එයාගේ බලපැටිය බලා ගන්න. මං කිව්වා බලා ගන්නම් කියලා. අහනවා. මට මේ බල්ලෝ නලවන්න මෙහෙ. බල්ලා වුණත් බොස් කෙනේ. මගේ රස්සාව නැති වුණොත්. මගේ කාපට් ටික ඉරුවොත්. ඉස්කෝලේ ගිය බල්ලෙක් වෙන්න ඇති. මෙන්න කෝප්පේ. මෙන්න දන්වැල. යන්න පුතා. මේ ලොක්කා මෙයාගේ නම නෝන්ජල් බල්ලෙක් වගේ බය කරගන්න ඕන. අපේ ලොක්කගේ පාට දාන්නවද මට බහිනවා මගේ පුටුවේ. ඔච්චර සැර වෙන්නේ පාපැටියෝ. දෙන්නම කරකනවද? මේ මැගි මේ සතාව මෙතනින් ගෙනියනවා. මේ මොකද්ද මෙයාගේ නම? ලොක්කගේ බල්ලා කියලා බලන්න. බබා ලොක්කගේ බල්ලා. සුනක රාජ. ඇඩ්ඩින්. ඔයාගේ නමමයි. මනුස්සෙක් වගේ. මනුස්සෙක් වගේ. බල්ලා කුස්සියට ගෙනින් මස් කට්ටක් දෙනවා. නැත්තම් දවසම එල්ලිලා ඉන්නද මෙතන? එන්න ඇඩ්ඩින් අපි යන් කුස්සියට. එක ජාති දෙන්න. මගේ චූටි බබාට උඟා තිබහද? මං ඔයාට හොඳ මස් කට්ටක් දෙන්නම්. මෙන්න මගේ පුතා. ඒයි රැට කන්න තියෙන මස්. දානවා කහක දානවා. ඉඳෝ බොල්ලෙක් නෙමෙයි ඌරෙක්. ඉඳා. මොනවද මේ? අද රැට කණ්ඩගෙන ආපුවා. ඔයාගේ ලොක්කගේ බල්ලට පින් සිද්ධ වෙන්න. මීට පස්සේ සෙල්ලම් බෑ. හලෝ. කොහමද මේ සනීපෙන් ඉන්නවද? ඔය වැරදි නම්බරයක් එහෙම කෙනෙක් අපේ ගෙදර නෑ. මේ බොස් කතා කරන්නේ ටොමි කියන්නේ මගේ බල්ලට. දැන්නේ තේරුනේ. හොඳින් ඉන්නවා. කිසි කරදරයක් නැති අනේ හොඳම හොඳ පැටියා. හොඳයි බොස්. මම නවතිනවා. ආඩයා. දුවනවා යන්න. ලොක්කා වගේම කඩුත් හංගනවා කාටවත් දෙන්නේ නැහැ. කන්න දීපුවා තාපා ගන්න එපා. ලොක්කට හිටියා උදාගේ බල්ලෙක් ලොක්කට හිටියා. එන්න මල්ලි අලුත්ම කට්ටක් කාලා බලමුද? අතුලට ගියතු අසනාව. ඔහොම හිටපුවාවේ ලොක්කා ඇවිත් ගෙනියන්නේ නැත. අවුබෝ. හරි බරටම තියෙනවා. මොඩයා. බල්බලම් බිකිනීමට තිබේ. අනේ තාත්තේ මම ලස්සන තෑග්ගක් ගෙනා බලන්න පන්සල ළඟ දාලා ගිහින්. දෙන්නම සටන්කාරයෝ. කොකෝ ඇඩ්ඩින් ගේ පෙරලනද නවත්තනවා. හලෝ. විනාසයි මගේ සාලේ ඉවරයි. ඇඩ්ඩින් ලොක්ක කතා කළා. එයා ආපහු එන්නේ මාසෙකින්ලු. මාසයක් මේක එල්ලලා ඉන්න එක සපය වැත්තක ජීවත් වෙනවට වඩා